මේ තාත්තේ මේ රුපියල් 100ක් දෙන්න. ආඩේ ඒ මොකටද ඒ? කාඩ් එකක් දාගන්න මේ මේක ඩේටි වෙරලා ගේම් එකක් ගන්න විදියක් නැහැ. ගේම් ගෙව්වා කියලා දැන් තොට හම්බෙන මගුලක් තියයිද? එතකොට මගේ රෑන්ක් අප් වෙනවනේ. ප්‍රෑන්ක්? ආඩේ මට ප්‍රෑන්ක් කරන්න ලෑස්ති වෙන්න එපා. මට කියලා උඹ තලා ගන්න නැතුව පළයින් යන්න. මුස්මී මාත්‍යා මල්ලිලා බේග් ඔක්කොම අරගෙන කොයිද මේ යනවා? අර පොල් කොටා කිව්වේ කාවද මන්ද වත්ත සුද්ධ කරන්න හොයනවා කියලා. අඩේ ඔවුනේ මටත් අමතක වෙලා තිබ්බේ. ඌට මතකයි අපේ වත්තාච් කරන්න ඕන කියලා. මට මතක නෑනේ. ඕකේම අපේ ගේනිඩේ මැවුණා නම් මාව දික්කෂාද කරලා ඕකව කෂාද බඳිනවා. ඌට මේ අපේ වත්තගෙන තියෙන උමනාවට. ඒක නෑ ඇත්ත. මාත්‍යා අපි දැන් වැඩේ පටන් ගන්න. අපිට පොඩි සම්තින්නක් දෙනවද අපි පොඩ්ඩක්? අඩේ මල්ලි ශල්ලි ඔක්කොම පස්සේ දෙන්න. වැඩේ ඉවර කරලා ඉන්නේ ඉස්සෙල්ලාම. හරිද? 100 නෑ. මාත්‍යා වැඩේ ඉවර කරන්නත් වැඩේ පටන් ගන්න බෑයි. කිසි පිටයක් නෑ මාත්‍යා. තව පොඩ්ඩින් සික්කල්ලයි. මොනාරි සම්තින්නයක් දෙන්න අපිට පොඩ්ඩක්. ඕ අපිට අක්ගාලා කෑල්ල ගාලා එන්නම් ඉතින් අපි උරබුරු කරන්නේ නෑනේ දන්නවනේ සීන් එක. හරි මල්ලි. එහෙනම් ගිල්ලෙන්න මම පලාගෙන ඉන්නවා. මේ මොනවත් තාත්තේ ගහලෙන්නම් කියලා ගියේ. ඒගොල්ලෝ ඔක්කොම කුඩ්ඩෝනේ බං. ඒ කුඩු නැතුව ඒගොල්ලන්ට වැඩ ඔක්කොම කරන්න බෑ. එතකොට දැන් සල්ලි අරන් ගිහලා ආවේ නැද්ද? ආඩේ උන් එහෙම නේ බං. උන් වචනයක් දුන්නොත් දුන්නා තමයි. කුඩු ගෙව්වට උන් එහෙම කරන්නේ.